අයිබෝන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් යුද නෞකාවක් මැද පෙරදිග කලාපයට යැවීම සඳහා තීරණය කළා. මේ වන විට ඒක එවමින් තිබෙනවා. ඒ තමයි කැරිබියානු මුහුදේ තිබෙන ජෙරල් ආර් ෆෝඩ් නෞකාව. මෙම නෞකාව තමයි ඇමරිකාවේ විශාලතම යුද නෞකාව විදිහට ගැනෙන්නේ. අතරම මෙම නැවතුලත් සෙබළුන් 5000කට ආසන්න ප්‍රමාණයක් වගේම F-35C වර්ගයේ යාන වගේම ඔත්තු බලන යාන ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත. අතර මේ ඇමරිකානු යුද හාරක නෞකාවක් කියන්නේ වෙනම ඇමරිකානු බේස් එකක් හඳවුරක් කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. යනුව මෙම නෞකාව මේ වන විට මැද පෙරදිග කලාපයේ බලා එමින් තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. ඇමරිකානු මාධ්‍ය වාර්තා කරනවා. එම නෞකාව මේ වන විටත් මැද පෙරදිග කලාපයේ තිබෙන ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට සම්බන්ධ වීමට නියමිතයි. ඒබ්‍රහම් ලින්කන් නෞකාවට අමතරව යුද නැව් 9ක් පමණ මේ විට මැද පෙරදිග කලාපයේ තිබෙනවා. ඒ අනුව අතරම මේ පසුගිය ඉතිහාසයේ අන් කවරදාකවත් නොදුටු ආකාරයේ මිලිටරි බිල්ඩ් අප් එකක් එහෙම නැත්නම් යුද යාන්ත්‍රණ ගොඩනැගීමක් අපට මැද පෙරදිග කලාපයේ බලා ගන්න පුළුවන් ඉදිරි සති දෙක තුනකට. ඒ වගේම ජනාධිපති ට්‍රම්ප් ඊයේ මාධ්‍යට කියා සිටියා තවත් F-16 වර්ගයේ ප්‍රහාරක යාන 12ක් මේ පසුගිය පැය 24 තුළ ඌ ඒක ඊයේ ප්‍රකාශ කළේ මෙලට මැද පෙරදිගට ගිහිල්ලා තිබෙනවා කියලා. මේ සියලු යැවීම් මේ සියලු මිලිටරි ගොඩනැගීම් සිද්ධ වන්නේ මීට කලින් නැති වශයෙන්ම අතිශයින්ම තීව්‍ර ලෙස එම කලාපයට ගිය මිලිටරි ප්‍රවාහන යාන මැද කියන එක අපි මතක් කරන්න ඕනේ. අතරම මේ වන විට මැද පෙරදිග කලාපයේ අන් කවරදාකවත් නොදුටු ආකාරයේ හමුදාමය ගොඩනැගීමක් හමු යුද්ධයකට අවශ්‍ය ඒ සූදානමක් පවතින බව අපට පෙනී යනවා. ඒ පසුබිම තුල මේ සාකච්ඡා, ඒ කියන්නේ ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා මේ ලබන සතියේදී අඟහරුවාදා බව ඇමරිකාව යෝජනා කරලා තිබෙන්නේ ඉරානයට. ඒ කියන්නේ ජිනීවා නුවර පැවැත්වීම සඳහාම සාකච්ඡා පැවැත්වීමටත් නියමිත බව වාර්තා වෙනවා. එනොත් මේ අඟහරුවාදා. හැබැයි ඒ සියලු දේවල් සිද්ධ වෙන පසුබිමේ ඇමරිකාව හිතනවා තමන්ට ඉරානයත් එක්කලා සටනක් මගහැර යන්න බෑ. අනිවාර්යයෙන්ම මේ යුද්ධය සිද්ධ විය යුතුයි කියන ඒ මානසිකත්වයට ඔවුන් පැමිණ තිබෙනවා. අන්නේ ඒක නිසා තමයි ඔවුන් දිගුකාලීන යුද්ධයකට අතර මීට කලින් ඔවුන් සැලසුම් කරලා තිබෙන ශනික ප්‍රහාරයක් එල්ල කරලා එම ප්‍රහාරයෙන් පසුව යුද්ධය අවසන් කිරීමට. නමුත් ඉරානය දිගින් දිගටම කියා සිටියේ තමන්ට පහර දුන්නොත් තමයි ඇමරිකාවේ සියලුම හමුදා කඳවුරක සහ සෙසු නාවක ඇතුළු සියලු හමුදා ඉලක්කවලට ප්‍රහාර එල්ල කරනවා කියලා. ඉතින් මෙන්න මේ පසුබිම තුල ඇමරිකාව උත්සාහ කරමින් සිටිනවා මේක අනිවාර්යයෙන්ම මහා පරිමාණ all out war එකක් බවට පත් වෙනවා. ඒක නිසා තමන්ට හැකිතාක් මෙම කලාපයේ මිලිටරි බලය ශක්තිමත් කළ යුතුයි කියන ඒ මානසිකත්වයට ඇමරිකාව පැමිණ සිටිනවා. අන්න ඒක නිසා තමයි ඔවුන් දිගින් දිගටම මේ ආකාරයට අන්කවරදාන ආකාරයේ මිලිටරි ගොඩනැගීම සිද්ධ කරමින් යන්නේ. අත වශයෙන්ම මෙම නෞකාව කැරිබියානු මුහුදේ සිට මැද පෙරදිගට යෑමට සති දෙකකට ආසන්න කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ පෙබරවාරි අග විතර වෙනවා මෙම නෞකාව මැද පෙරදිගට යනකොට. ඇතැම් විට ඇමරිකාව මෙම නැව යෑමට කලින් ඉරානයට ප්‍රහාරයක් දියත් කිරීමේ හැකියාවක් තිබෙනවා. මෙම නැව අර යනවා කියලා කිසියම් ආකාරයක ඩයිවර්ෂන් ටැක්ටික්ස් එකකට. ඒ කියන්නේ ඇමරිකාවට අවශ්‍ය වෙන්න පුළුවන් ඉරානයට මේ නැව එනතුරු ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ කියන එක ඉරානය තුල මානසිකත්වයක් හදන්න. එවැනි උපක්‍රම ඇමරිකාව තුල තිබෙනවා. යනු මේ වන විට මැද පෙරදිග කලාපයේ තිබෙන ඇමරිකානු යාන සහ සෙසු මිලිටරිමය පහසුකම් පාවිච්චි කරලා ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ කොහොමද ඇමරිකාව මේ විට මහා පරිමාණ යුද්ධයකට සූදානම් වෙමින් තිබෙනවා. ඒක හෙටද අනිද්දාද ලබන සතියේද කියන්න බෑ. ඔවුන් හිතනවා නුදුරේදීම මෙම සටන ආරම්භ වෙයි කියලා. ඒකට තමයි ඔවුන් මේ සූදානම් සිටින්නේ. මීට කලින් අතට මීට දින කිහිපයකට කලින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇමරිකාවට ගියා. ට්‍රම්ප් එක්කලා සාකච්ඡා කළා. ඔහු සාකච්ඡා කරපු දේවල් පිළිබඳ නිශ්චිත කාරණා වාර්තා වෙලා නැහැ. ඇතැම් විට ඔහු ජනාධිපති ට්‍රම්ප්ට කන්වින්ස් කළා වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
ඒත්තු ගන්නවා වෙන්න පුළුවන්. ඉරානයට අනිවාර්යයෙන්ම ප්‍රහාරයක් එල්ල කළ යුතුයි කියලා. ඉතින් අන්න ඒ මත වෙන්න පුළුවන් අත වශයෙන්ම මේ අලුත් යුද නැවත් මෙම ප්‍රදේශයට එවන්නේ. ඉතින් මේක තමයි මැද පෙරදිග දැනට තිබෙන තත්ත්වය. මේ සම්බන්ධයෙන් අලුත් තොරතුරු ලැබුණු විගස වාර්තා කිරීමට සූදානම් බවත් කියමින් සමුගන්නම් අපි වීඩියෝ උන්ට මේ යවත් කාලින කිරීම වල කැමති නම් අපගේ නාලිකාව subscribe කරලා සම්බන්ධ වෙලා සිටින්න සුදාස ප්‍රාර්ථනා කරනවා.